මේ විඩියෝකින් කියලා දෙන්නේ මෙන්න මේ කෝඩ් ස්නිපට් එක ගැන. හරි. මේක Python වල සෑහෙන්න හම්බෙන කෝඩ් ස්නිපට් එකක්. මේක beginner කෙනෙක්ට ටිකක් confusing. මාත් සෑහෙන්න ආටිකල් කියලා තමයි මේක තේරුම් ගත්තේ මොකක්ද කියලා. කොච්චර කිව්වත් හැබැයි තනියම කෝඩ් කරලා ඉගෙන ගත්ත දෙයක් තමයි. කියන්නේ කොච්චර කිව්වත් මේක තනියම කෝඩ් එක ගහලා රන් කරලා බලලා තමයි මේක අල්ලගත්තේ. හරි. එහෙනම් මම කෝඩ් එඩිටර් එකට යන්න. මේ කෝඩ් එඩිටර් එක ගැන කිව්ව මේක Winsoft මේකේ මොකක්ද ඒකට කියන්නේ AI support එක සෑහෙන්න තියෙනවා. ඔයගලන්ට වෙන්නේ තව ටිකකින් පේන්න මම මේ කෝඩ් එක ගහන්නේ නැහැ. මේ කලින් ගහපු කෝඩ් එකක් තියෙනවා මෙතන Flask එකේ. මේකේ තියෙනවා if name ඒ කියන්නේ කෝඩ් ස්නිපට් එක තියෙනවා මේ main කියලා තියෙනවා. හරි. අපි මේක රන් කරමුකෝ මේ ෆයිල් එක. ඒ කියන්නේ Flask ගැන දන්නවනම් මේක වෙබ් සර්වර් එකක් හදන්න මේ පාවිච්චි කරන පැකේජ් එකක්. අපි මේ carrot.py කියන එක රන් කරමුකෝ. මේ කෝඩ් එඩිටර් එක මේ Visual Studio එකම තමයි. හරි මේ හැබැයි same but different. හරි. ඊට පස්සේ මේ රන් කරාම ඔන්න වෙබ් සර්වර් එක රන් වෙනවා. හරි. දැන් මේක ඉන්ටරප්ට් කරලා අපි app.py එක රන් කරමුකෝ බලන්න. app.py එකේ මේක ඉම්පෝර්ට් කරලා තියෙන්නේ පොඩ්ඩක් මම නම මාරු කරා මේ වීඩියෝ එක කරන්න කලින්. මට මේක එඩිට් කරගන්න ඕන. හරි. 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 අපි Python 3 app.py. හරි. දැන් හරිනම් වෙබ් සර්වර් එක මේ ඕපන් වෙන්න ඕනේ. ඕපන් වෙන්නේ නැහැ නේ. ඇයි? අන්න ඒක තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරි. හොඳට අහගන්න. දැන් මේක if name සමානයි main නම් ඒ කියන්නේ main කියන නමට ඒ කියන්නේ මෙන්න මේ string එකට සමාන නම් තමයි මේක රන් කරන්නේ. මොකක් හරි හේතුවක් නිසා මේ carrot.py එක ඒ ෆයිල් එක කිලින්ම රන් කරද්දි තමයි මේ name එක mainට සමාන වෙන්නේ. හරි. ඊට පස්සේ තව මොකක් හරි හේතුවක් හින්දා මෙන්න මේ app.py එක හරහා මේක රන් වෙද්දී මේ name කියන එක mainට සමාන වෙන්නේ නැහැ. හරි. අපි ඒක මේ print කරලා බලමු මොකක්ද scene එක කියලා. print name. හරි. මේක තමයි. හරි. ඊට පස්සේ carrot.py. දැන් දැක්කනේ main. අන්නේ ෆයිල් එක කෙලින්ම රන් කරාට පස්සේ name එක කියන්නේ main. හරි. දැන් අපි ආයෙ මේක interrupt කරමු. control C. ඊට පස්සේ ආයෙ app.py එක හරි. අන්න carrot ෆයිල් එකේ නම. ඒ කියන්නේ app.py එක හරහා මේක රන් වෙද්දී carrot කියලා ෆයිල් එකේ නම කෙලින්ම ආවා. ඒ කියන්නේ main නෙවෙයි. ඒ නිසා මේ සර්වර් එක රන් වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්නේ අපි හිතන්නකෝ අපි නෙවෙයි සිංහල ව්‍යාකරණ පැල්ලනවා මේ හිතන්නකෝ දැන් ඔයාට ඕනේ ඒ කියන්නේ මේ පැකේජ් එක හරියට වැඩ කරන්න. හිතන්නකෝ ඔයා මේ ෆයිල් එක පැකේජ් එකක් විදිහට පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ මේ මොකක් හරි ඔයා හදන පැකේජ් එක තියෙන ෆන්ක්ෂනලිටි එකක් තමයි ෆයිල් එකේ තියෙන්නේ. දැන් මේ ඒ පැකේජ් එක හරියට වැඩ කරන්න නම් ඔයා මේ ෆයිල් එක තමයි ඒ කියන්නේ මේ ෆයිල් එකෙන් තමයි මේ ඒ කියන්නේ මේ ෆයිල් එක තමයි ඉම්පෝර්ට් කරගන්න ඕනේ. හරි. මට පැටලෙනවා මේ වීඩියෝ කරලා පුරුද්දක් නැහැ නේ. හරි. ඒ කියන්නේ මේ ෆයිල් එක තමයි ඉම්පෝර්ට් කරගන්න ඕනේ. බැරි වෙලාවත් ඒ කියන්නේ ඔයගේ පැකේජ් එකේ තියෙන වෙන ෆයිල් එකකින් ඒ කියන්නේ වෙන ෆයිල් එකක් ඉම්පෝර්ට් කරලා පටන් ගත්තොත් මේ පැකේජ් එක හබක් මේක වැඩ කරන්නේ නැහැ. හරි. අන්න ඒක ප්‍රිවෙන්ට් කරන්න තමයි මෙන්න මේ කෝඩ් ස්නිපට් එක පාවිච්චි කරන්නේ. හරි. ඒ කියන්නේ කෙනෙක්ව ෆෝස් කරනවා. ඒ කියන්නේ කාට හරි කියනවා ඔබ මේකෙන් පටන් ගන්න මේ ෆයිල් එක එපා. හරි. මේකෙන් පටන් ගත්තොත් ඔයා ගණන් ගන්න නැහැ. ඔයා ගණන් ගන්නේ මෙන්න මේ carrot.py එකෙන් පටන් ගත්තොත් ඔයාගේ පැකේජ් එක නම් මොකක් හරි blah blah blah.py මොකක් හරි එහෙම එකක්. හරි. ඒ කියන්නේ මෙන්න මේ කියලා තියෙන ෆයිල් එක ඔයා ඩොකියුමන්ටේෂන් එකක් කරනවා නම් ඔයා ඒක දාලා තියන්න ඕනේ. මෙන්න මේ carrot.py එක තමයි ඔයා ඉම්පෝර්ට් කරගන්න ඕනේ. වෙන ෆයිල් එකක් ඉම්පෝර්ට් කරගත්තයි කියලා මේක වැඩ නැහැ. ඒක තමයි මේක තමයි ප්‍රධාන ෆයිල් එක. හරි. මේක තමයි මේකේ තේරුම. හරි. ඒ කියන්නේ මේ ෆයිල් එක ඉම්පෝර්ට් කරගත්තොත් විතරයි වැඩ කරන්නේ. වෙන එකක් ඉම්පෝර්ට් කරගත්තොත් වැඩ නැහැ. මේක සාමාන්‍යයෙන් මෙතන මේ මොකක් හරි error එකක් යවන එක තමයි කරන්නේ. මම throw කියලා ලියන්නේ නැද්ද JavaScript වල පුරුද්ද? raise exception ඔන්නෝම මොකද්ද cannot run this directly. ඒ කියන්නේ අපි බලමු ආයෙම රන් කරමු app.py එකේ. අන්න carrot.py. හරි. ඊට පස්සේ
cannot run this directly. ඒක අනිත් පැත්ත කරන්න පුළුවන්. මං කියපු දේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේක කෙලින්ම රන් කරන එකෙන් බ්ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක රන් කරන්න බෑ කෙලින්ම. මේක වෙන එකක් කරා තමයි රන් වෙන්නේ. හරි. දැන් මේ සීන් එකේ දෙන සාමාන්‍යයෙන් ඔක කරන්න ඕන මේ ෆයිල් එකට. හරි. දැන් මම ඒක නිකන් මේක අමතර දෙයක්. මෙන්න මේක කියන්න කලින් ටික තේරුම් ගත්තොත් හොඳටම ඇති. මොකද මේක නිකන් මට හිතෙනවා නිකන් පැටලුණා වගේ සීන් එකක්. ඒ ප්‍රශ්නයක් නෑ. මේක මම පළවෙනි වීඩියෝ එක. එහෙනම් ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක ඉවරයි.